කට්ටිය මේ ඉන්නේ දෙයියනේ මං හොයාගෙන ආපු ලොක්කෝ අනේ විමල් ලොක්කෝ මොකද්ද මේ රටට කරපු අපරාධේ අර වේලු බිල්ලේ පිරවහ කරන් හොරෙන්ගෙන ආපු ආයුධල අවුරුදු 30ක් යුද්ධ දින කාලේ ඔබතුමා ජනාධිපතිතුමාටත් කොලේ වහලා මෙන්න මේ කන්ටේනර් 300 ගානකින් එළියට දැම්මයි කියලා කියන්නේ මොකද්ද අපේ මේ කතාවේ ඇත්ත මිනිස්සු එහෙම් බය වෙලා ඉන්නවා අවුරුදු 30කින් බැට ආපු මිනිස්සු ආයි පුංචි දරුවට රටක් වෙයිතු වෙයි කියලා බය වෙලා ඉන්නවා ඔබතුමා කියනවා ඒ ටික ගෙනිච්ච අර යාඩ් එකට මේ යාඩ් එකට කියලා අනේ ඔබතුමා මේ රටේ අහිතක මිනිස්සුත් එක්ක තරහද ලොක්කෝ අවුරුදු 60ක්ම බලය දීපු නැති හින්දාද බලය ආපු ගමන්ම ආයුධ කන්ටේනර් ගණන් ගෙන්නුවේ ආයි දුන්නේ නැත්තම් මේ රටේ මිනිස්සුන්ට පොඩින්ට කියලා ගත්තල්ලද ඔබතුමා එන්නේ නම් පාර්ලිමේන්තුවට ටයි එකක් දාලා අපි හරි ප්‍රොෆෙෂනල් එහෙමනේ ඔබතුමා එන්නේ ඒ උනාට කරන්නේ 2.50 තුප්පහි වැඩනේ හත් දෙයියනේ කොහොම කරන්න පුළුවන්ද ඇයි මිනිස්සුන්ට ඔහොම කරන්නේ බලන්න ඔබතුමා ඇවිල්ලා කියන්නේ ඉස්සර තියපු පාර්ලිමේන්තුව නෙමෙයි මේක බොහොම විනයක් තියෙන පාර්ලිමේන්තුවක් දැන් ඉන්නේ රටට ආදරය කරන ආණ්ඩුවක් ඔබතුමා එහෙම මිනිස්සුන්ට කියලා මේ පැත්තෙන් ඇවිල්ලා ආයුධ කන්ටේනර් ගණන් රිලීස් කරනවා බලන්න දමිළ ජාතිකයෙක් වුණත් අර අර්ජුන් අර්තුනා කියන මන්ත්‍රීතුමා ඔබතුමාලා පාර්ලිමේන්තුවේ ඉඳලා කිව්වනේ හත් දෙයියනේ ප්‍රභාකරම්ගේ එක රටවල් වල තියෙන අවි ටිකයි මේ ගෙනාවේ කියලා දැන් කො ඒවට විරුද්ධව ඔබතුමාලගේ ප්‍රකාශ ඔබතුමා හිතාගෙන ඉන්නේ ටයි පොල්ලක් ගැට ගහගෙන අනතුරක් හම්බුනහම මේ රටේ මිනිස්සු ඔක්කොම ඔබතුමාට අනේ සර් කියයි කියලාද අන්න එතන තමයි ඇමතිතුමෝ වැරදිච්ච තැන මේ රටේ මිනිස්සු බඩ ගැන හිතුවනම් තාමත් මේ රටේ යුද්ධය තියෙනවා රට ගැන හිතපු නායකයෝ රට ගැන හිතපු මිනිස්සු ඉන්නේ බඩ ගැන බොරු කියලා වෛරය වපුරලා ඒ මදිවට දැන් ඒ මිනිස්සුන්ටම පොටින්ට කියලා වෙඩි තියන්න ආයුධ ගෙන්නලා කැතයි නේද වැඩේ බෑ ප්‍රභාකරන්ට දෙමළ ඩයස්පෝරාවට අල්ලස් දුන්නට අපි නම් ඔබතුමාලගේ අල්ලස් වලට රැවටෙන්නේ නැහැ. ඒ හින්දා ඇමතිතුමෝ කරුණා කරලා ඔබතුමාව අල්ලගන්න දවස් ගාණක්ම පොල්දුව මල්සන්දියේ හිටියා. අල්ලගන්න බැරි වුණා. ඔබතුමා එන්නේ කොහෙන්ද යන්නේ කියලා හොයාගන්න බැරුව හිටියේ. හොඳ වෙලාවට මට අද තව ජනතා පෙරමුණෙන් පණිවිඩයක් ආවා. ඔබතුමා වැඩේ ගොඩ දාගන්න මේ පැත්තට බහිනවා කියලා. ඔබතුමාට දැන් කරන්න තියෙන එකම එක දෙයයි. ඔබතුමාම හොරෙන් දාපු ඒ කන්ටේනර් ටික මෙන්න මෙතනට තමයි ගියේ කියලා. මේ රටේ බුද්ධ්‍යන්තයට තොරතුරු දීලා කරුණා කරලා අස්කාන් දහසකට බුදු වෙන්න ඇමතිතුමෝ මේ රටේ මිනිස්සු මාරවල් කාර්යකාරට බලන්න බෝම්බ ගහන්න ගෙන්නපු ඒ ආයුධ කන්ටේනර් ටික අනේ කරුණා කරලා රජයට බාර දෙන්න මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න පස්වාන් දහසකට බුදු වෙයි තේරුණාද මේ විදියට කියන්නේ මේ රටේ මිනිස්සු අද විතරයි ඔබතුමල්ලට එක මිනිස්සෙක්ගේ හරි ලේ බින්දුවක් නැවත හෙල්ලුනොත් ඔය ටයි පටියෙන්ම ගැට ගහලා ඔබතුමාව ඇතගෙන ඇවිල්ලා පොල්දුවේ මන්සන්දියේ තියෙනවා ඉරගෙවල් 17ක ගියත් ඔබතුමා පොරොන්දු වෙනවද මේ මිනිස්සුන්ට නැවත එහෙම දේවල් කරන්න අපි ගන්නේ පගාව කරපු වැරද්දට මෙන්න මෙහෙට වරෙන් එමතියා වැදපම් මේ මිනිස්සුන්ට වැදපිය මේ මිනිස්සුන්ට සමාව ගනින් මහා සංඝරත්නයේ නැවතත් මේ රටේ අහිතක මිනිස්සුන්ගේ ජීවිත අඳුර දාන්නේ නෑ කියලා දන්නගහපිය එමතියා මහා සංඝරත්නය ගාව ඊට පස්සේ මේ වගේ පාහර වැඩ කරන ඇමතියෝ මොන ආණ්ඩුවේ හිටියත් ඔයාලට බාරයි මේ රට ජාතිය අය කරන්න ඊට පස්සේ
මේ රටට වින්න කරොත් බඩිය මොකද? ඊට බන්ටයි එකක් දාගෙන ඔහම මීට පස්සේ. ඕගොල්ලන්ට තියෙන්නේ මේ කරපු පාහර වැඩේට ඕගොල්ලෝ ගිහිලා ගෙදර තියෙන අල්ලස්සා දූෂණ විමර්ශන අන්තය ලිඛිතව පැමිණිල්ල බාර දෙන්න. මේ ගැන විමර්ශනයක් කළා. තයිපටියෙන් එදන් ගිහිල්ලා කරත් ඔප්පු කළා. ජම්පරේ යන්නලා දාන්න කියන මෙන්න මුවත් බන්ධනාගාරේ. ඊට අපි මේ වැඩේ කරනකම් ඔන්න